දෙවියන් පුදුම සතුටකින් ඉන්නේ හරියට මාර දූවරු වගේ. බලමු සතුට දිගටම තියේවිද කියලා. මොනවා දෙවියන් චුත වෙන්නද යන්නේ? අන්න සුන්දර ලලනාවියන් අතුරු දහන් වෙනවා. පුදුමයක් කොහුගේ රන් පුටුව ඉතා වේගයෙන් සීතල වීගෙන යනවා. තව සුළු මොහොතකින් කුමක් සිදුවෙයිද? දෙවියන් චුත වීයයිද? තම පැවැත්ම ආරක්ෂා කර ගැනීමට නැවත ඒ මහා නපුරු මයාව මුදා හරීවිද? දෙවියන් අයිස් වී ගල්වීමට ආසන්නයි. ජීවිතය දෙවියන්ටත් පරාජය කළ නොහැකි මාරයෙක්. සැපට ලොල්වීම මහා ඛේදවාචකයක්. ඉපදීම මහා දුකක් කියන්නේ ඇත්ත කියලා වැටහෙනවා නේද? ඒ මහා දුරු ශක්තිය වලාකුළු අතරින් නැවතත් පොළවට කුමකින් කුමක් සිදුවෙයිද? මේ ශක්තිය විනාශ කිරීමට හැකි වෙයිද? ජීවිතය ජයග්‍රහණය කර